මන්ත්‍රීවරු 4 දෙනාම ඇවිල්ලා අපේ පක්ෂ සමාජිකත්වයේ ගත්තා දැන්. ඒගොල්ලෝ ඉන්නවා මෙතන. පැනඩෝල් ශරීරයේ ස්ථාන පහක වේදනාවන්ට සහනය ලබාදී. මා විශ්වාස කරන්නේ පැනඩෝල්. අද ඉඳලා අපේ සජිපට තව 4 දෙනෙක් වැඩි වුණා. ඒතකොට මාලිමාවට තීච්ච සිහිනේ බොදු වුණේ නැන්න. මාලිමා සීනේ බොදු වුණා. දැන් අපි අද ඉඳලා ශක්තිමත් මතකම් ප්‍රදේශ බව බිහි කරනවා. ඒක දෙන්න. අජේබේ ගැටලුවක් නැහැනේ. ආසන සංවිධායකවරු කවුරු අස්සුණත් මේකේ නිර්ණායක දීලා තියෙනවා නායකතුමා. ඒ ප්‍රතිශතය අනුව විහිලිම්ම ගත්ත ප්‍රතිශතය එක්කෙනාව නම් කරන්න කියලා. ඉතින් මම ප්‍රදේශ බව 5ක සංවිධායක. ඉතින් මම නම් කරලා තියෙන්නේ නිර්ණායක අනුව. අපිට විනයක් තියෙන්න බෑ. ඉතින් මට ඕන කට්ටිය නම් කර මට හිතවත් කට්ටිය ඉන්නවා. මම ඒගොල්ලන් නම් කරේ නෑ. ඉතින් ඒකට අසුනාට ඉතින් ආයේ අස්සල කොහෙ යන්නේ මුහුද බනින්නද වාලිමාවට යන්නද ඈ දැන් තියෙන්නේ මේක තමයි ප්‍රබල විපක්ෂය අනාගතේ රට බාර ගන්න ඉන්නේ අපේ නායකතුමා සාර අපිනේ ඉතින් ඒගොල්ලෝ ගිහිල්ලා එයි ඔය මොකක් හරි චමින්ද විජේසිරි බන්දුලාල් වාරිය ගොඩක් අය 4 දෙනෙක් විතර අයින් වුණා නේද මේ ඊයේ අදයි ප්‍රබලයා කියන්නේ චමින්ද විජේසිරි නම් පාර්ලිමේන්තුවකින් ඉල්ලාසු නෑනේ ආසන සංවිධායකවරුන් ඉල්ලාසුන ලබන සුමානේ ආසන සංවිධායක වෙනවා වෙනවද මේක තමයි ඇත්ත නාතියත් සාමාන්‍යයෙන් ඉතින් ජනතාව එයාගේ වටේ ඉන්න අනුගාමිකයම සතුරු කරන්න තෙපෑනේ මටත් ඒ ප්‍රශ්නෙම තියෙනවා ඉතින් නමුත් මම නිර්ණායක ගත්තින්ද මම බේරුණා ඉතින් අද ඓතිහාසික තීන්දුවක් ගත්ත මතකම් ප්‍රදේශ සභාවේ අපිට තියෙන්නේ 10යි මාලිමාවට 13යි දැන් තීරණාත්මක බලවේගය තුනේ ස්වාධීන කණ්ඩායම මේ කණ්ඩායම අපේ සමගි ජන බලවේගයේ පාක්ෂිකත්වයට අරන් අපිත් එක්ක එකතු වුණා. දැන් 100%යි මතකම් ප්‍රදේශ සභාවේ බලය අපේ. ඉතින් නලින් ජයතිස්සයි සුනිල් වටකලයි මන්ත්‍රීතුමායි කියනවා අහගෙන හිටියානේ අපි කොහොම හරි ගන්නවා පිහිටවනවා කියලා දොන්න දැන් අපේ කණ්ඩායම් නායකතුමා ඇහිලා ඉන්නවා. අපි ස්වාධීන කණ්ඩායමෙන් අපේ මන්ත්‍රීවරු 4ක් තේරිපත් වුණා. ඉතින් අපි මතුගම ලස්සන කරන්න මතුගම නගරයට සාධාරණයක් කරන්න අපි හිටපු මන්ත්‍රීවරු. ඉතින් ඒකේ හොඳම තැන කියලා අපිට තේරුණා. මොකද තීන මතුගම ලස්සන කරන තැන හිටියේ අපේ ජගත් පින්නකොට මෙතුමා. ඉතින් අපි තීරණය කරා මේ වෙලාවේ මතුගමට දෙයක් කරන්න නම් අපි යන්නේ අපි ඡන්ද ඉල්ලුවේ මතුගම නගරය හදන්න. ඒ නගරයට සාධාරණයක් කරන්න මතුගම ප්‍රායස සභාවට සාධාරණයක් කරන්න අපි ජගත් පින්නකොට මෙතුමත් එක්ක එකතු වුණා. එකතු වෙලා මොනවා හරි වරප්‍රසාද වරදාන වලටද නෑ ඉතින් අපි වරප්‍රසාද වරදාන වලට නෙමෙයිනේ ඡන්ද ඉල්ලුවේ. ඉතින් ඒක නිසා අපිට එහෙම කොන්දේසි විරහිතව අපි මේකට එකතු වෙලා මේක ලස්සන මතුගමක් හදන්න තමයි අපේ තියෙන පළවෙනිම අපි සභාවේ ඉන්නකනුත් අපි දිගින් දිගටම මේක ඇතුලේ උත්සාහ කරේ ලස්සන මතුගමක් හදන්න දූෂණ වංචා වලින් තොර සභාවක් නිර්මාණය කරන්න. ඉතින් අපි ඒකට හොඳම තැන කියන තැන තමයි තෝරගෙන අපි ඒකට අවස්ථාවක් ලබා ගත්තා. ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කළාද මීට පෙර? ඔව් අපි සාකච්ඡාවට කීපයක්ම ගියා. ඉතින් අපි ඒවැ ඉතින් අපේ තිබුණ කොන්දේසි කීපයක් ඒවට එකඟතාවයට ආවා. ඉතින් අපි කතා බහ කරා. ඉතින් නමුත් ඉතින් මතුගම හැදිච්ච මිනිහෙක් මතුගම